බන්ධනාගාරවල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්සරලාම තියෙන යකඩ දොර. ඒතර ඊළඟට තමයි තියෙන ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර දෙසට. ඒතර මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ පාර්සල් ස්කෑන් මැෂින්, බොඩි ස්කෑන් මැෂින්, ඒ වගේම සංනිවේදන ජාල ඔය සියල්ල පිහිටලා තියෙන තැන. ඒතකොට මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන මේ ලෑලි දොරට ඇවිල්ලා එළියට ආවනම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් මේ අවස්ථාවේ දෙන්න බෑ. ඒ තරම් ලෑලි දොර කඩාගෙන එළියට ආන මේ ඔක්කොම පැන යනවා. ඔක්කොම ඉන්නේ සමාජයට වෙන විනාශය ගැන කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ මේ බන්ධනාගාර නිලධාරීන් ඇත්තටම මේ විදිහට කටයුතු කරේ නැත්නම් ජීවිත පරදුර තියලා මේක මෙහින් තක්සේර කරන්න පුළුවන් තරමේ විනාශයක් නෙවෙයි. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ඒ වෙලාවේ මේ විදිහට කටයුතු කරේ නැත්නම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා. නිලධාරියෙක් අර ලෑලි දොරේ තියෙන කවුළුවෙන් වෙඩි තියනවා. ඒ වෙනකොට මම මුලින් පැහැදිලි කළ ආකාරයේ සිදුවීම් ඔක්කොම සියල්ල අවසන් වෙලා තිබ්බ මොහොතක් එක. ඒ කියන්නේ යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවරයි. ඒ වනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් ඇතුලේ තව මේ රැඳවියන් අතර හිර වෙලා ඔවුන් පහර දෙනවා. ඔවුන් ඒ නිලධාරීන් පරිශ්‍රයට ප්‍රවේශ වුණේ මේ අර රැඳවියන්ගේ තියෙන ඝර්ෂණය වළක්වලා ඔවුන් බේරගන්න. නමුත් දැන් ඒ නිලධාරීනුත් ඇතුලේ කොටු වෙලා බන්ධනාගාර නිලධාරීන් ඒ මොහොතේ නෙමෙයි රැඳවියෝ ඒ මොහොතේ තමයි යකඩ දොර කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. ওই සමාජ මාධ්‍යයේ පළවෙච්ච ඇත්තට මේක ඒ වෙලාවේ තමයි මේක පාලනය කරගන්න තමයි ඒ නිලධාරියා ලෑලි දොරෙන් ඒ වෙඩි තැබීමක් ඒ සිද්ධිය දර්ශනය වෙලා